හෙලෝ සුබ දවසක්. අද මේ වීඩියෝ එකේ අහලා තියෙන්නේ ගේම් වල එන DLL ෆයිල් එරර්ස් කොහොමද නිවැරදිව හරි විදියට ෆික්ස් කරගන්නේ කියලා. ම්, සාමාන්‍යයෙන් ගේම් එකක් ඉන්ස්ටෝල් කරාම ක්‍රැක් වල වුණත් ජෙනුයින් ඒවා වුණත් DLL ෆයිල් එරර් සාමාන්‍යයෙන් එනවා කොහොමද ගොඩක් දුරට ඒ DLL ෆයිල් එරර් එනවා. ඒ එන DLL ෆයිල් එරර්ස් කොහොමද හරි විදියට ෆික්ස් කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ගහලා තියෙන්නේ. ඔයගොල්ලෝ මම මේ Google එකෙන් අරන් ඉමේජ් ටිකක් පෙන්නන්නම්. සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් නිකන් normal game එකක් මේ වගේ තියෙන එකක් ඩබල් ක්ලික් කරාම install එක වෙලා ඩබල් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ error එකක් එනවා. මෙන්න මේ කියන නම තියෙන .dll ෆයිල් එක missing කියලා. මේ වගේ එනවා. ඊට පස්සේ dll files ගොඩක් errors එනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ dll file not missing එතන තියෙන මේ run32.dll was not found. මෙන්න මේ වගේ DLL ෆයිල් errors වෙනවා. ගේම් එකක් ලොන්ච් කරනකොට සාමාන්‍යයෙන් ඒ ගේම් මේ DLL ෆයිල් තිබ්බේ නැති වුනහම ඉතින් අද ගෙනල්ලා දෙන්නේ කොහොමද ඕනම ගේම් එකක DLL ෆයිල් missing DLL ෆයිල් මේ වගේ එන error එක fix කරගන්න කියලා. ඔයගොල්ලන්ට මුලින්ම කරන්න දෙන්නේ යන්න වෙබ් බ්‍රවුසර් එකට. වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා මේ තියෙන මෙන්න මේ දැන් .dll කියලා තියෙන එකට වම් පැත්තේ තියෙන මෙන්න මේ නම ටයිප් කරන්න මේ වෙබ් බ්‍රවුසර් එකේ දැන් තියෙන run32.dll කියලා. මෙහෙම ගියා run32.dll ඩවුන්ලෝඩ් කියලා ගහන්නකො. මොකද ඩවුන්ලෝඩ් කරලා ගන්න. එතකොට මේ උඩම එනවා DLL මෙන්න මේ සයිට් එක එන්නේ උඩින්ම DLL file.com සයිට් එක තමයි උඩින්ම එන්නේ. මම මේ සයිට් එකේ link එකත් ඔයගොල්ලන්ගේ description එකෙන් දාලා තියන්නම්. මෙන්න මේ සයිට් එකේ තමයි උඩින්ම සජෙස්ට් වෙලා ඉන්නේ. අන්නේ සයිට් එකට යන්න. උඩින්ම තියෙන ඒ නමත් එක්ක තියෙන මේ සයිට් එක. ඊට පස්සේ මෙහෙම පෙන්නනවා ඔයගොල්ලෝ ඒවා සර්ච් කරපු DLL ෆයිල් එක මොකක්ද කියලා. මෙන්න මේ විදිහට පෙන්නනවා. මෙතන ඊට පස්සේ දැන් මේක නම් තියෙන්නේ 32 එක විතරයි. සාමාන්‍යයෙන් අනිත් ඒවායි 32 64 version එකත් එක්ක මේ තියෙන්නේ එක version එකයි සාමාන්‍යයෙන් එනවා ටික. ඒකෙන් latest ම තියෙන version එක මේ තෝරලා මෙතනින් download කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට ඒක මේ වගේ පොඩි timing එකක් ගිහිල්ලා download වෙනවා. මේ විදිහට download වෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ඒ download කරපු DLL ෆයිල් එක WinRAR ෆයිල් එකට එන්නේ මේක. මම මෙතන මේක කළා ෆෝල්ඩර් එකකට දාගන්නම්. මේ විදිහට හොයාගන්න ලේසි නිසා මේ වගේ new folder එකකට දාගන්න. දාලා මේක extract here දෙන්න. extract here වුණාම මෙන්න මේ විදිහට යනවා readme කියලා ෆයිල් එකේ පොයි අදාළ DLL ෆයිල් එකයි. මෙන්න මේ DLL ෆයිල් එක ඔයගොල්ලෝ right click කරලා copy කරලා දැන් ඔය හිතන්නකෝ ඔයගොල්ලෝ open කරපු game එක මේක කියලා. හරිද? මේක double click කරලා open කරද්දී තමයි මේ අර error එක ආවේ DLL මෙන්න මේ DLL ෆයිල් එක නැහැ කියලා ආවේ. මේ game එක open කරද්දී කියලා හිතන්නකෝ. ඔයගොල්ලන්ට කරන්න දෙන්නේ ඒ DLL ෆයිල් එක අර විදිහට download කරගත්තා. මෙතනින් copy කරා. ඊට පස්සේ මේ game එක right click කරලා යන්න game එකේ තියෙන location එකට open file location කියලා location එකට එන්න. location එකට ඇවිල්ලා මේක මෙතනට paste කරගන්න. ඊට පස්සේ paste කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ විදිහට paste කරගන්න. ඊට පස්සේ refresh එක දාලා game එක open කරන්න. අනිවාර්යෙන් game එක open වෙනවා. 100% sure. ඔන්න විදිහට තමයි DLL file errors ඕනම game එකක හරි විදිහට fix කරගන්නේ. මම නිකන් තව DLL file error එකක් මොකක් හරි ඔයගොල්ලන්ට මේව කරලා පෙන්නන්න. දැන් මෙතන තියෙන මේ MSV CP MSV CP 110 DLL download. දැන් උඩින් වෙන්නේ අර මම කියපු සයිට් එක නිකමන හරි මේ සයිට් එක සමහරවිට මේ වැඩ කරන්නේ නැති වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට මෙන්න මේ dllme.com කියන සයිට් එක අවුලන්න download කරගන්න පුළුවන්. මම මේ සයිට් දෙකේම link එක description එකෙන් දාලා තියන්නම්. මේ විදිහට අර වගේම ඇතුළට යන්න. ඊට පස්සේ අද මේක තියෙනවා. මේක දැන් අර විදිහට version latest මේක
එතන තියෙනවා 64ද 32ද 32 32 64 හැම වෙලේම මේ 64 එකේ ලේටස්ට්ම version එක ඩවුන්ලෝඩ් කරගෙන අර විදියට අදාළ තැනට කොපි කරගන්න විතරයි තියෙන්නේ. එතකොට එළඹිය ඒ ගේම් එක අනිවාර්යෙන් DLL ෆයිල් එක ෆික්ස් වෙලා අනිවාර්යෙන් ගේම් එක ඕපන් වෙලා වැඩ කරනවා. ඉතින් ඔන්න ওই විදියට තමයි මොනම ගේම් එකක DLL ෆයිල් එක ෆික්ස් කරගන්නේ. එහෙනම් තව මොනවා හරි ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒක ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. ඒ වගේම ඔයගොල්ලන්ට කම්පියුටර් සයිටම් ඕනම දෙයක් මිලදී ගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් ෆියුචර් PC වර්ල්ඩ් එකට කතා කරන්න. මම contact numbers description එකේ දාලා තියන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.